විහාරස්ථාන නිරුප්‍රාප්තිතව පවතින නිසා විශේෂයෙන්ම මේ විහාරස්ථානයන් රැකබලා ගැනීමෙන් ප්‍රදේශවාසීන්ට රටට රාජ්‍යයටම සේවය කරමින් වැඩ සිටින බොහෝ විශේෂ සේවාවක් සිදු කරන අප ගෞරවාර්හ විහාරාධිපති පඬිත වඳුරවිල සුජාත නම කියන්නට අවසරයි. සුජාත නායක ස්වාමීන් වහන්සේට අප සෑම දෙනාම ආශිර්වාද කරන්නට ඕනේ. තමන් වහන්සේගේ සියලුම ශාසනික අභිමතාර්ථයන් මුදුන් පමුණවා ගන්න ලැබේවා. ස්වාමීන් වහන්සේ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩිත්වා. ස්වාමීන් වහන්සේ යම් බලාපොරොත්තු වෙන ශාසන බලාපොරොත්තු තිබෙන ඒ සියල්ල ඉෂ්ට සිද්ධ කිරීමට ලෝකාර්ථ චර්යාව සිද්ධ කිරීමට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා. තමන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින්ම සැනසේවා කියලා අපි ආශිර්වාද සිදු කරමු. ඒ වගේම විහාරස්ථානයේ වැඩසියා වූ රටක් රාජ්‍යයක් පිළිගත්තා වූ මේ මාදුවාවේ සෝභිත මහා ස්වාමීන් වහන්සේට මේකෙන් අනුමෝදන් කරමු. උන්වහන්සේගේ භව ගමන සුවපත් වේවා. උන්වහන්සේ ඉන්නා වූ තැනකින් මේකෙන් අනුමෝදන් වීමෙන් තමන් වහන්සේ පාලනය කර රැකබලා ගත්තා වූ මේ විහාරයේ සිට සිද්ධ කරා වූ මේ පුණ්‍ය කර්මයේ අනුමෝදන් වීමෙන් ඒ මාදුවාවේ ස්වාමීන් වහන්සේගේ සසර ගමන සුවපත් වේවා. පුණ්‍ය ජීවිතය තව තවත් වර්ධනය වී ඉක්මනින්ම පාරමී සපුරා නිවනින්ම සැනසීම ලබත්වා කියලා අපි අනුමෝදන් සිදු කරමු. විහාරස්ථානයේ වැඩ වාසය කරන කුඩා ස්වාමීන් වහන්සේලාගේ පටන් සියලුම මහා සංඝරත්නය නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ස්වාමීන් වහන්සේලා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩි බුද්ධ ශාසනයට හිසදෙමින් දායදෙමින් ස්වාමීන් වහන්සේලාගේ සියලු ශාසනික අභිමතාර්ථයන් මුදුන් පමුණවා ගන්නට නිදුක් නිරෝගී සුව සැලසේවා. නිවනින්ම සැනසෙන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම මේ දිගුන් නාරංගොඩ පවුලේ මේ හැම දිනාගේම විජේනායක පවුලේ හැම නමින් පෙරලව ගියත් ඒ වගේම ධර්ම දේශනාව ශ්‍රවණය කර හැම දිනාගේම නමින් මිය පරලෝකයේ යම් ඥාතිවරු පිටින් බලාපොරොත්තු වී සිටිනා ඒ සියලු දෙනාම මේකින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා. සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනය වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද ලෝකපාලක වූද මෙම විහාර සේනාසන අධිග්‍රහිත වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. විශේෂයෙන්ම මේ මීට දින දෙකකට කලින් ඉතාම හදිසි ඛේද වාචයකට ප්‍රාප්ත වුණු ඒ බුද්ධ ශාසනයේ නිරුප්‍රාප්තිතව බැබලෙමින් පවතින මියන්මාර් දේශය, තායිලන්ත දේශයට මහා විනාශයක් සිද්ධ වුණා. අප සිද්ධ කරා වූ මේ ධර්ම දේශනාවේ අනුභවයෙන් ඒ යම් සත්ත්ව ප්‍රජාවක්, මනුෂ්‍ය ප්‍රජාවක්, ස්වාමීන් වහන්සේලා පිරිසක් ඒ සුන්බුන් මතර හිර වී සිටිනම් ආපදාවට පත් වී සිටිනම් උන්වහන්සේලාගේ දිවි රැකේවා. උන්වහන්සේලාවත් නිරුප්‍රාප්තිතේ සියලු දෙනාම නිරුප්‍රාප්තිතව බේරා ගැනීමට සේවාවන්ට හැකියාව ලැබේවා. එවන් වූ විපත්වලින් එම සුන්දර භූමිය නැවත ලක් නොවේවා කියලා විශේෂයෙන්ම ආශිර්වාද සිදු කරනවා. අවසාන වශයෙන් හිතායිතමදාත් සකල ලෝක සත්වයාට මේ පින් අනුමෝදන් වීමෙන් සියලු සත්වයෝ නිරුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටුගත්ෝ සමිඳුට වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අවසාන වශයෙන් ධර්ම දේශනාව සංවිධානය කරා වූද, ආරාධනාව කරා වූද, බුද්ධ පූජා කරත්වා වූද, පිළිගැනීම් සිදු කරා වූද, ධර්ම ශ්‍රවණය කරා වූද, හිතාම පින් අනුමෝදන් වුණා වූද සෑම සිදු දිරාටම ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක්, යහපතක්, අභිවෘද්ධියක් සිද්ධ වේවා. කරන කියන රැකී ආරක්ෂා කටයුතු, මේ දොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. එළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභාව වලින් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසවිස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් කබද්‍ර ගටයකින් මෙන් සියලු සංඥා ප්‍රාර්ථනා සමුර්ධ වේවා. උපනුපන්න එයින් පමණක් ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමටපත් නොවී ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මියෝ පෙරපස මෝරණ සදක්මින් දිනෙන් දින දියුණු වේවා. චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රතිවේධ කිරීමට කායික සංවරයේ, මානසික
සංවරය ඇති වේවා. අනුබෝධ ඥානය දියුණු වේවා. විපස්සනා ඥාන දියුණු වේවා. උපනුපන්න ආත්ම භාවයන් හේති දෙවි මිනිසාදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසයේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ජාති ස්මරණ ඥානය සහ සම්මා දිට්ඨිය ඇති උපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවීසනසේ පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලියෝ එකලෙස හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිළිතුරා ගමු. එසේ ප්‍රාර්ථනා පිළිතුරාගෙන දෙවියන්ට ඥාතීන්ට ගාථා කියා පින් අනුමෝදන් කරමු. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු තං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු මහා සංඝරත්නයේ වෙන ආශිර්වාද කරනවා සබ්බීතියෝ විවංජන්තු සම්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු පුරා පැය දෙකකට අධික කාලයක් ඊටමත් වටිනා ධර්ම කරුණු වලින් සමන්විත හිතන්නේ යමක් ඉතුරු කරමින් අවබෝධය සඳහාම හේතු වන වටිනා උත්තම ධර්මානුශාසනාව අප කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානයේ වැඩම කරවලා ඉමහත් කරුණාවෙන් දේශනා කොට වදාළ ශාස්ත්‍රපති පූජ්‍යපාද වටගොඩ මග්ග විහාරයේ ස්වාමීන් වහන්සේට අප මේ සිද්ධ කරගත් උදාර කුසල ශක්තියින් අනුමෝදන්ව চিරාත් කාලයක් යෙහෙන් මේ වගේ වටිනා ධර්මයන් සමාජගත කරන්න අවබෝධ කරවන්න උන්වහන්සේගේ ශක්තිය ධෛර්යය වාසනාව විදුක් නිරෝගී සුවය දීර්ඝාසුව වේවා කියලා අපි ආශිර්වාද කරමු. දැන් පරිස්කාර පූජාවන් සිදු කරා. අද පින්කමෙහි පිනදී දායකත්වයන් ගෙන කටයුතු කළා මහේසිකා නාරංගොඩ මෙනවිය
එතුමියට ලොකු සන්තෝෂයක් සතුටක් උපන් දිනයේ දවසේ Taman බලාපොරොත්තු වෙච්ච පින්කම ඉමහා ශ්‍රද්ධාවෙන් හොඳින් සිද්ධ කරගන්න ලැබීම අපේ හාමුදුරුවෝ ඒ ධර්ම දානමේ පින්කම හොඳින් සිද්ධ කරන්න සහාය වෙලා පුණ්‍යානුමෝදනා කටයුතු මැනවින් සිද්ධ කළා. අභාවයටපත් වුණු සැමටත් පින් දීලා තමනුත් පින් අනුමෝදන් වෙලා සන්තෝෂභාවයටපත් වෙලා කටයුතු සිද්ධ කිරීමට වාසනාවන්ත භාවය ලැබුවා. ඒ වගේම සදැහැති ඔබට මතක් කරනවා කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානයේ සෑම මාසයකම පළවෙනිදා පවත්වනු ලබන උතුම් බෝධි පූජාමය පින්කම අප්‍රේල් මාසේ පළවෙනිදා සවස් 5 විහාරස්ථානයේදී පැවැත්වෙනවා. ඊළඟට වෙසක් සතිය නිමිති කරගෙන මේ මාසේ වෙසක් සතියක් ක්‍රියාත්මක වෙනවා. මේ වගේම ධර්ම දේශනා ගණනාවකින් සමන්විතව වෙසක් සතිය පුරා වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. වෙසක් පුර 15ක් පොය දවසේ කාලසටහනකට අනුගතව 2000කට ආසන්න පිරිසක් විහාරස්ථානයේ සමාදන් වීමට නියමිතව තිබෙන්නේ. එසා වෙසක් පුර 15ක් පොය දවසේ උතුම් ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති වැඩසිට අපවත් වදාළ අප ගුරු දේවෝත්තම ගරුකටයුතු ආචාර්ය මාදුළුවාවේ සෝපිත නායක හාමුදුරුවෝ අපවත් වෙලා වසර 10ක් පිරෙන පින්කම නොවැම්බර් මාසේ 7 වෙනිදා 8 වෙනිදා ස්වාමීන් වහන්සේලා 159ක් උදෙසා සගසතු මහා දානය ඊට පෙර දින පවත්වනු ලබන විචිත්‍ර ධර්ම දේශනාව සිද්ධ වෙනවා. කට්ට පින්කම් වෙනුවෙන් වෙනම ධර්ම දේශනා මාලාවක් සිද්ධ වෙනවා. සදැහැති ඔබ සෑම දිනකටම ඒ උතුම් පින්කම් සඳහා සහභාගී විය හැකි බව කරුණාවෙන් මතක් කරනවා. හැම දිනකටම තෙරුවන් සරණයි.